ඉතින් මේ සතිය වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ මාළු හදන අය අතර ඉතර හුරු පුරුදු මාළුවෙක් ගැන නම් නෙමෙයි. ඉතින් මේ මාළුවා ඔයාලා දැක්කත් බය හිතෙන ටයිප් එකේ මාළුවෙක්. හැබැයි හරිම සාමකාමී ඒ වගේම හරිම වෙනස් විදිහේ මාළුවෙක්. ඉතින් තම්බ්නෙල් එක දැක්කම ඔයාලා දන්නවා මාළුවා කවුද කියලා. ඉතින් අපි ගිහින් බලමු මේ මාළුවාගේ විස්තර මොනවද කියලා. ඉතින් මේ මාළුවගේ ශරීරයේ තියෙන හැඩය හින්දා මෙයාව අපි රෝප් ෆිෂ් කියලා තමයි හඳුන්වන්නේ. මොකද මෙයාගේ ඇඟ නිකන් කඹයක හැඩයකට තමයි සමාන කරන්නේ. නැත්තම් මෙයාලට අපි ගොඩාක් කියනවා ස්නේක් ෆිෂ් කියලා. මොකද මෙයාගේ ශරීරය නිකන් කඹයක හැඩයේ ගත්තත් මෙයා අර සර්පයෙක් විදිහට හැදෙන ඇදිලා යන හින්දා ඒ වගේ දේවල් හින්දා මෙයාට අපි ස්නේක් ෆිෂ් කියලාත් කියනවා. නැත්තම් තව රීඩ් ෆිෂ් කියලාත් මේ මාළුවව හඳුන්වනවා. ඉතින් මේ රෝප් ෆිෂ්ගේ නිජබිම ගැන කතා කරොත් අපි මේගොල්ලොන්ග බටහිර අප්‍රිකාව ඉඳලා මධ්‍යම අප්‍රිකාව වෙනකන් තියෙන රටවල් වල මේගොල්ලොන්ව පැතිරලා ඉන්නවා. ඒ වගේ රටවල් කීපයක් නම් කරොත් කැමරූන්, නයිජීරියා, කොංගෝ වගේ ප්‍රධාන රටවල් වල මේගොල්ලන්ව බහුලව බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලට ෆ්‍රෙෂ් වෝටර් වගේම බ්‍රැකිෂ් වෝටර් වල කියන දෙකේම ඒ කියන්නේ වතුර වර්ග දෙකේම ජීවත් වෙන්න පුළුවන්. බ්‍රැකිෂ් වෝටර් කියන්නේ කලපු වතුර වගේ. ඒ කියන්නේ මිරිදියයි කරදියයි දෙකම මිශ්‍ර වෙලා හැදිච්ච වතුර වලට තමයි බ්‍රැකිෂ් වෝටර් කියන්නේ. ඉතින් මේ බ්‍රැකිෂ් වෝටර් වලත් මේගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ පෙනහළු දෙකක් පිහිටලා තියෙන හින්දා මේගොල්ලොන්ට වතුර නැතුව වුණත් යම්කිසි කාලයක් මෙයාලට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම වතුරෙන් පිටත තියෙන වාතය ආශ්වාස ප්‍රාශ්වාස කරන්න පුළුවන් මේ පෙනහළු දෙක හින්දා. ඉතින් මෙයාලගේ සයිස් එක ගැන කතා කරොත් මේගොල්ලොන්ගේ සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු සතෙක් අඟල් 16ක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 40ක් වගේ ප්‍රමාණයකට මේගොල්ලෝ හැදෙනවා. ඉතින් තනිකරම ඉතින් සර්පයෙක් ටැංකියට දැම්මා වගේ තමයි. ඇත්තටම මෙයාලගේ හැසිරීම ඇත්තටම අර හරිම සාමකාමී. හැබැයි මෙයාලගේ කටට හරියන සත්තු දාන්න එපා. මේගොල්ලෝම ටැංකි හදද්දි ලංකාවෙත් වෙළඳ පොලේ ඉන්නවා ගන්න. බොහොම කලාතුරකින් තමයි ඉන්නේ. ගොඩාක් දකින්නවා අඩුයි. ඒ කියන්නේ මාස්ටර් ෆිෂ්ලා හදන අය ළඟ ඉන්නවා ගොඩක් දුරට. ඒ ඉන්න අයත් සාමාන්‍යයෙන් මේගොල්ලන්ව දෙන්නේ නැහැ. මොකද මෙයාලා හරියම හොයාගන්න අමාරු වර්ගයක් මේ රෝප් ෆිෂ් කියන ජාතිය. පෞද්ගලිකව මාත් හදන්න කැමති මාළුවෙක්. මොකද මටත් හම්බෙලා නැහැ මේ මාළුවව ඇත්තටම හදන්න. හැබැයි ගොඩාක් කට්ටිය කියන්නේ මේ මාළුව හරිම සාමකාමී අනිත් මාළුත් එක්ක හදන්න පුළුවන් මාළුවෙක්. මේ මාළුවත් එක්ක ගොඩක් මාළු හදන්න පුළුවන්. හැබැයි පොඩි මාළු හදන්න බෑ. පොඩි මාළු ටෙට්‍රා වර්ග, ඉස්සෝ වර්ග අන්න ඒ වගේ මාළු මේ මාළුවත් එක්ක හදන්න බෑ. මොකද මෙයාලා සාමාන්‍යයෙන් ඒ වගේ මාළුන්ව තමා ආහාරයට ගන්න. ඒ වගේ සත්තුන්ව තමා මේගොල්ලෝ ආහාරයට ගන්න. මෙයාලගේ කටට හරියන කටේ සයිස් එකට ගැලපෙන ඕනම මාළුවෙක් මේගොල්ලෝ මාළුවෙක් සතෙක් මේගොල්ලෝ ගිලින්න බලනවා. එතකොට මෙයාලා හදනවා නම් ගොඩක් ඇග්‍රසිව් මාළුවෙක් හදන්න බෑ. මොකද රෙඩ් ටේල් කැට්ෆිෂ්ලා, ඇරවානලා අන්න ඒ වගේ මාළුත් එක්ක මෙයාව හදන්න බෑ. මොකද මේ මාළුවා ඇත්තටම අර හරිම හිමින් පීනන හරිම සාමකාමී මාළුවෙක්. හැබැයි කානිවරස් මාළුවෙක්. මේ ඒ වුණත් මෙයා ගොඩක් අර ගොඩාක් ඇග්‍රසිව් නෑ. ඒ හින්දා ගොඩක් ඇග්‍රසිව් මාළුත් එක්ක මෙයාව හැදුවොත් මෙයාට ඒගොල්ලන්ගෙන් කරදර වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ගොඩක් ඒ වගේ මාළුත් එක්ක මෙයාව හදන්න බෑ. හදන්නත් එපා කියලා මම ඉල්ලනවා. මොකද ඇත්තටම හරිම අහිංසක මාළුවෙක්. මෙයාලව හදනවා නම් ගොඩක් ඇග්‍රසිව් මාළුත් එක්ක හදන්න එපා. ඉතින් මම කලින් කිව්වනේ මෙයාලව ගොඩාක් ඇග්‍රසිව් මාළුත් එක්ක හදන්න එපා කියලා. ඉතින් ඔයාලා දැන් කල්පනා කරනවා ඇති මෙයාලත් එක්ක හදන්න පුළුවන් මාළු කවුද කියලා. ඉතින් මෙයාලත් එක්ක හදන්න පුළුවන් ටැංක් මේට්ලා විදිහට ගත්තොත් අපිට ලෝච් වර්ග ගන්න පුළුවන්. ලෝච් වර්ග කියන්නේ සාමාන්‍යයෙන් ක්ලවුන් ලෝච්, සීබ්‍රා ලෝච් වගේ සාමාන්‍යයෙන් චුට්ටක් විශාල වර්ග මෙයාලත් එක්ක හදන්න පුළුවන්. ඒ වගේම මොලී වර්ග, බාබ් වර්ග, එතකොට ගුරාමි වර්ග මෙයාලත් එක්ක හදන්න පුළුවන්. ගොඩක් මෙයාලත් එක්ක ඔය රටවල් වලත් මෙයාලත් එක්ක දාලා ඉන්න මාළු බැලුවොත් එහෙම ඒ වගේ මාළු තමයි මෙයාලත් එක්ක දාලා ඉන්නේ. එතකොට තව රේන්බෝ ෆිෂ්ලා හදන්න පුළුවන්. අන්න ඒ වගේ සාමාන්‍යයෙන් මෙයාලගේ කඩට වඩා විශාල වෙන මාළු වර්ග මෙයාලත් එක්ක හදන්න පුළුවන්. මෙයාලගේ ටැංක් මේට්ලා විදිහට අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් දැන් මෙයාලගේ ටැංක් මේට්ලා ගැනත් අපි ඉගෙන ගත්තනේ. ඒ හින්දා දැන් අපි බලමු මෙයාලගේ ටැංකිය කොහොමද ඔයාලා හදා ගන්න ඕන කියලා. සාමාන්‍යයෙන් මෙයාලව හදනවා නම් මෙයාලට ටැංක් එක අඩි 3ක වගේ ටැංකියක් ඕනේ. මොකද මෙයාලා සාමාන්‍ය අඟල් 16ක් විතර දික් වෙනවා කියන්නේ මෙයාලගේ පෙයාර් එකක් හැදුවත් සාමාන්‍යයෙන් ටැංකියේ සාමාන්‍යයෙන් පීනලා කරලා ඉන්න ඉඩක් ඕනේ. ඒ වගේම මෙයාලා හදනවා නම් මෙයාලට හැංගෙන්න
හයිඩින් ස්පොට් දාන්න ඕනේ. මොකද මෙයාලා නිකන් කේව් වල වගේ ගල් පතුලේ ඒ කියන්නේ ගල් වල හැදෙන පොඩි හිඩැස් අතර අන්න ඒ වගේ හැංගිලා තමයි ජීවත් වෙන්න බලන්නේ මේගොල්ලෝ. මොකද මේගොල්ලෝ ගොඩාක් අර ඩාර්ක් පරිසරවල ඉන්න හැඩ ගැහිච්ච මාළු වර්ගයක්. ඒ හින්දා මෙයාලා හන්ට් කරන්නෙත් සාමාන්‍ය හැංගිලා ඉඳලා වගේ. ඒ හින්දා මෙයාලට ටැංකියේ ඒ වගේ පරිසරයක් හදලා දෙනවා නම් මෙයාලට හැංගිලා ඉන්න තැන් අනිවාර්යෙන්ම ඇඩ් කරන්න. ඉතින් මෙයාලාව හදන ටැංකියේ බොටම් එක ගැන කතා කරොත් එහෙම බොටම් එක ඩිසයින් කරන විදිය ගැන කතා කළොත් එහෙම ඔයාලා මේ ගොඩාක් හාඩ් දේවල් දාන්න එපා ටැංකිය බොටම් එකට. මොකද මෙයාලා පොළොව දිගේ ඇදීලා යන අර සර්පෙක් වගේම තමයි පොළොව දිගේ ඇදිලා යන මාළු జాතියක්. ඒ හින්දා මෙයාලාගේ අර බඩ හරිය ගොඩාක් සිනිඳුයි. සිනිඳුවට තමයි මෙයාලා හැදිලා තින්නේ. අර කොරපොතු නැහැ මෙයාලාගේ ඇඟේ. ඒ හින්දා අර ගොඩාක් හාඩ් දේවල් දාලා තිබුත් මෙයාලාගේ ඇඟට තුවාල වෙන්න බලනවා අර පතුල දිගේ ඇදිලා යද්දී. ඒ හින්දා පතුලට දානවා නම් සොෆ්ට් ග්‍රැවල් වගේ දේවල් දාන්න. ඒ වගේම වැලි දාන්න පුළුවන්. අන්න ඒ වගේ සොයිල් වර්ග දාන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් දාලා බොටම් එක අපිට ඩිසයින් කරගන්න පුළුවන්. ඒ වගේම මෙයාලව හදනවා නම් සාමාන්‍යයෙන් ප්ලාන්ට් වැව්වත් කමක් නැහැ. ප්ලාන්ටඩ් ටැංක් වලත් මෙයාලව සාමාන්‍යයෙන් හදන්න පුළුවන්. ගොඩාක් ප්ලාන්ටඩ් ටැංක් වල නෙමෙයි. සාමාන්‍ය නෝමල් ප්ලාන්ට් වල මෙයාලගේ ටැංකිය ඩිසයින් කරන්න පුළුවන්. ඔයාලට අර නැචුරල් ෆීල් එකක් මේගොල්ලන්ට එන විදිහටම. ඉතින් දැන් අපි හැමදේම ඉගෙන ගත්ත එකේ මෙයාලගේ කෑම වර්ග ගැනත් ඉගෙන ගමු. ඉතින් මෙයාලගේ කෑම වර්ග විදිහට අපිට මෙයාලට දෙන්න පුළුවන් පැලට් වර්ග මෙයාලට දෙන්න පුළුවන්. මොකද පැලට් වර්ග කියන්නේ සිංකින් පැලට් වර්ග. මොකද මෙයාලා ජලය මතු පිටට ඇවිල්ලා ආහාර ගන්න වර්ගයක් නෙමෙයි. ඒ හින්දා සිංකින් පැලට් වර්ග මෙයාලට දෙන්න පුළුවන්. ඒ වගේම බ්ලඩ් වෝම්, එතකොට විවිධ කෘමීන් වර්ග මෙයාලා ආහාරයට ගන්නවා බහුලව. එතකොට කූනිස්සෝ වර්ග, ඉස්සෝ වර්ග මෙයාලා ආහාරයට ගන්නවා. ඒ වගේම පොළොවේ ඉන්න අර පණුවෝ වර්ගත් මෙයාලා ආහාරයට ගන්නවා. මෙයාලගේ ප්‍රධාන ආහාර වර්ග විදියට අපිට ඒ වර්ග දෙන්න පුළුවන් මෙයාලට. අනිවාර්යෙන් හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් යොදා ගන්න. මොකද අර නයිෆ් ෆිෂ්ලා වගේ මෙයාලගේ ඇඟේ ගොඩාක් කොරපොතු අඩුයි. ඒ හින්දා අනිවාර්යෙන් මෙයාලගේ ස්කින් ඩිසීස් වලට මෙයාලගේ වතුර මොනවා හරි වුණොත් එහෙම ටැංකියේ තියෙන මෙයාලට ස්කින් ඩිසීස් වගේ දේවල් එන්න පුළුවන්. විවිධ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. බැක්ටීරියා ආසාදන, පරපෝෂිත ආසාදන වගේ දේවල් එන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන්ම හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකකට ටැංකියේ වතුර සර්කියුලේට් කරගන්න. එතකොට මෙයාලව හොඳට හදන්න පුළුවන් කිසිම බයක් නැතුව. හරි. ඉතින් අද අපි අමුතු විදිහේ මාළුවෙක් ගැන තමයි ඉගෙන ගත්තේ. ඉතින් මේ මාළුවා ඇත්තටම වෙනස්ම විදිහේ මාළුවෙක්. ඒ වගේම හරිම සාමකාමී මාළුවෙක්. ඉතින් මේ මාළුවා ඇත්තටම හොයාගන්නත් හරිම අමාරුයි. මමත් පෞද්ගලිකව මේ මාළුවා හදලා නැහැ අර කලින් කිව්වා වගේම. ඉතින් මේ මාළුවා ඔයාලා හදලා තියෙනවා නම් මේ මං කිව්ව කරුණු වලට වඩා වෙනස් කරුණු ඒ දේවල් ගැන පල්ලෙන් කමෙන්ට් කරන්න. කියන්න අමතක වුණා මේ මාළුවා ඊල් කෙනෙක් නෙමෙයි. ඒ හින්දා වරදවා වටහා ගන්න එපා. මේ මාළුවාගේ හැඩේ හින්දා ගොඩක් කට්ටිය ඊල් කෙනෙක් කියලා හිතනවා. හැබැයි මේ ඊල් කෙනෙක් නෙමෙයි. මෙයාලා මාළු වර්ගයක්. ඉතින් ඔයාලා ඒක තමයි මට කියන්න ඕනේ අන්තිමට. මට අමතක වුණා ඒක කියන්න වීඩියෝ එකේ. ඉතින් ඒ වගේම මෙයාලා ගන්න තැනක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඔයාලා විකුණන්න ඉන්නවද? එතකොට ඔයාලා දන්න ඇක්වැරියම් වල මෙයාලා ඉන්නවද කියලා පල්ලෙන් කමෙන්ට් කරන්න. මොකද මෙයාලව හදන්න හිතන් ඉන්න කට්ටියට මෙයාලව ගන්න ඒක ගොඩක් උදව්වක් වෙයි. මාත් සෑහෙන එව්වා මට හම්බුන්නේ නැහැ. කියන්නේ පෝස්ට් දාලා තිබ්බ තැන්වල වුණත් මෙයාලව ඉක්මනට විකිනලා තිබ්බා. මොකද මේ මාළුවා ඒ තරම් හොයාගන්න අමාරු මාළුවෙක්. මොකද දැක්ක ගමන් කට්ටිය ගන්නවා. මොකද මේ අමුතු මාළුවෙක් ඉන්නේ. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. ඉතින් මං හිතනවා මේ රෝප් ෆිෂ් ගැන ඔයාලා A to Z ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මං ගොඩාක් සාමාන්‍ය මෙයාලව හදනවා නම් බහුලවම වැදගත් වෙන දේවල් ගැන තමයි මං කතා කරේ. ඉතින් ගිහින් එන්නම් ඊළඟ සතියේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.